අද මං කතා කරන්න යන්නේ වපුරන්නාගේ උපමාව. ඒ දේව වචනය තුල ඊටාම වැදගත්. ඒක වෙනස් වර්ග හතරක උපමාවක්. බයිබලයේ පවසනවා පස් ගැන. ඒත් ඒකේ ඇත්තටම කතා කරන්නේ හදවත් වර්ග හතරක් ගැන. වෙනස් වර්ග හතරක හදවත් ගැන. ඒ වගේ කොහොමද ඒ හදවත් හතර දෙවියන් වහන්සේගේ වචනේ අහන්නේ හා අහන්නේ නැත්තේ කියලා. ඔයාට තේරෙනවද? අද දහස් ගණනකට ආසන්න ජනතාවක් මෙතන ඉන්නවා. ඒ වගේම ඔවුන් තවත් දහස් ගණන් හා දස ලක්ෂ ගණනින් වැඩි වෙනවා. ඒ වගේම ඔවුන් ලෝකේ වටා මේ රූපවාහිනී නරඹනවා. මං කියන දේවල් අහලා ඒව සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. එතකොට ඔවුන්ගේ ජීවිත තුළ යහපත් වෙනස්කම් දකින්න පටන් ගන්නවා. ඒත් සමහරු කිසිවක් කරන්නේ නැහැ. සමහරු අවදානෙන්. සමහරු ඒව සම්බන්ධව මොනවත් මනසට සැරිසරන්න ඉඩ දීලා නැහැ. ඒගොල්ලෝ ඔවුන්ගේ මූණේ හිනාව තියාගත්තත් වැඩක් නැහැ. ඔයාට කිසිවක් හම්බ වෙන්නේ නැත්තේ ඇත්තටම අහන්න නැති නිසා. ඒක නිසා අපි අර හදවත් ಜಾති හතර ගැන කතා කරන්න යනවා. තීරණයක් ගන්න. ඔයා මේකට කාලය වැය කරලා ඇත්තටම ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක නිකන් සංදර්ශනයක් නෙමෙයි. මං ලෝකෙ වටේ ගිහින් වැඩසටහන් විතර පවත්වන්නේ නෑ. මම මේ දේවල් කරන්නේ දෙවියන් වහන්සේ මගේ ජීවිතය තුළ කරලා තියෙන්නේ මොකද්ද කියලා දන්න නිසා. ඔයාට යහපත් ජීවිතයක් ගත කරන්න ඕන. ජීවිතය ඔබට ලැබෙන්න ඕනේ ඊටමත් හොඳ ජීවිතයක්. ඒ යේසුස් වහන්සේ මැරුණේ ඔයාට ඒක ලබන්න. ඔයාට හැකියාවක් ඇති එකම දේ ඒ වෙන්න පුළුවන්. දැන් මං කියන්න යන දේ ඇහුම්කන් දෙන්න. වචනේ දැනගන්න. ඔයා අහන දේවල් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. ඒක අහලා ඒක නොකර ඉන්න එක නිෂ්ඵලයි. එකම දේ නම් ඔයා කාරණා දැනගෙන ඒකට අනුව ක්‍රියා කරන්නේ නැත්තම් ඔයා සාමාන්‍යයෙන් ඉතින් නිකන් ඔයා දන්න දේවල් ගැන උඩඟු වෙලා ඔයා ඒව නොකර ඉන්න අනිත් අයට ඔවුන් කරන්න ඕන දේවල් කියන්න යනවා. ඔයා ඒව කරන්නේ නැත්තම් ඒක ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ. ඒක නිකන් ඇහුම්කන් දීම නෙමෙයි. ඉතින් ඒක ඔයා අහන දේවල් කරන එකයි. ඔයා මේ දේවල් කරන බවට ධෛර්යවත් වීමට තවත් ඉහළට එන්න ඕනේ කියලයි. ඔයා දන්නවද මං ඒක කරනවා. එහෙම නැත්තම් ඊට වඩා කරනවා. මම මේ කාරණා දැහුව නිසා සතුටු වෙනවා. මොකද ස්වාමීනි මට ඒ අංශය තුල ඔයාට උපකාරය ඕනේ. කවදාවත් එපා. ඔයාගේ දිනපතා ජීවිතය තුල ක්‍රිස්තුස් වහන්සේ වගේ වීම තුලින් ඔයා සභාවට යන්න එපා. ජීවිතේ වර්ධනය කරන මොනවත් එතනින් ඇහෙන්නේ නැත්තම්. සමහරු මෙහෙම කියනවා මං හැම ඉරිදම සභාවට යනවා. ඉතින් ඔයාට හොඳයි. ඒත් ඊළඟ දවසේදී සභාපාලකතුමා කිව්ව මුකුත් ඔයාට මතකද? බලාපොරොත්තු වෙන්නේ හෙට ජොයිස් ඉගැන්වුවේ මොකක්ද කියලා කෙනෙක් අහනකොට ඔයාට ඒගොල්ලන්ට නිකන් කියන්න පුළුවන් මන් දන්නේ. ඒ වගේම මේ උපමා කතාවේ හිත් ගන්නා කාරණා වෙන්නේ යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට කිව්වා ඔයා මේ උපමා කතාව තේරුම් ගන්නේ නැත්නම් ඔයාට කිසි උපමා කතාවක් තේරෙන්නේ නැහැ කියලා. වව් මොන වගේ කතාවක්ද? ඔයාට කිසි උපමා කතාවක් තේරෙන්නේ නැහැ. මාර්ක් 4:24 උන්වහන්සේ මෙහෙමත් කිව්වා. මේ කහන එක ඉතා වැදගත් කියලා. නුඹලා අසන කාරණා ඔබ අහන සත්‍යතාවන් ගැන නුඹලා යම් මින්මකින් මැනතෙන්නහුද ඔබ හිතන ආකාරය හා අධ්‍යයනය කරන විදිය. එයින්ම නුඹලාටත් මැනතෙනු ලැබේ. මට ඒක ආපහු කියන්න ඉඩ දෙන්න. ඔයා අහන සත්‍යතාවයට ඔයා දෙන මිම්ම අනුව තමයි ඇත්තටම ඔයාටත් ලැබෙන්නේ. සිතීම හා අධ්‍යයනය කිරීම ඔයා අසන දෙය සත්‍ය ඒ බලවත් වචනයක්. ඒ වගේම දැනුමත් ලැබෙන්නේ.
මම මගේ කොටස කරනවා. ඔයාගේ කොටස කරන්නේ නැත්තම් ඔයාට හොඳ කාලයක් ලැබේවි. කාලයක් ලැබෙනවට වඩා වැඩි දෙයක් ලැබෙන්න. ඔයා මේ වෙලාවේ ආයෝජනය කළා කියලා කනගාටු වෙන්න නෙමෙයි. අද ඉඳලා අවුරුද්දක් ගියාට පස්සේ මට ඕන වෙන්නේ මගේ ජීවිතේ බොහෝ වෙනස් වීම වුණා සැසියේදී. එක කාන්තාවක් ඇවිල්ලා මට ඇගේ කතාව පැවසුවා. ඇත්තෙන්මය ඒ ඊටාම අනර්ග කතාවක්. ඒ නිසා මං ඒක කියන්න වෙලාවක් ගන්නවා. අවුරුදු ගණනාවකට ඉහතදී ඇය මගේ සම්මේලනයට ආවා. ඇය කලින් අපයෝජනයට පත් වෙලා හිටියා. ඇගේ ජීවිතය තුළ ඇයට විවිධ වර්ගයේ ගැටලු. ඇය සම්මේලනයේ අවසානයේ මා වෙතට ඇවිල්ලා ඉතින් මගේ ගැටලු වලට ජයක් නැත්තේ කියලා මං හොයාගත්තා. ඒ හැම කාන්තාවකටම සමාන ගැටලු තිබුණා කියලා මං හොයාගත්තා. ඒ වගේම ඔවුන් හැමෝටම ජය ලැබිලා නිදහස් වුණා. ඒත් මට ලැබුණේ නෑ. ඒ වගේම ඇය කිව්වා මං ඔවුන්ට කතා කරනවා. ඔවුන් කරන්න කියලා දෙවියන් වහන්සේ කිව්ව කාරණා ගැනත් දෙවියන් වහන්සේ ඔවුන්ට එලිදරව් කිව්ව දේවල් ගැනත් ඔවුන් ඒවා කෙරුව නිසා මේක වෙනස් වුණා. ඒක වෙනස් වුණා. ඇය කිව්වා. මගේ වැඩිමහල් පුතා මට වතාවක් මෙහෙම කිව්වා. මොකද්ද? එයා තමයි බලාපොරොත්තු වෙ ඇත නැමැති ආයතනේ පාලනය කරන්නේ. ඔයා හා තාත්තා මාව නිවැරදි කරනකොට මට තේරුම් ගියා. මීට කලින් දෙවියන් වහන්සේ මේක මට කියන්න උත්සාහ කෙරුවා. බොහෝ විට ඇහුම්කන් දුන්නේම නැති නිසා ඔයාලා තුනින් මට කතා කරන්නයි. ඒක මීට වඩා අමාරුයි. දෙවියන් වහන්සේ හැමතිස්සෙම මට කතා කරමින් කාරණා පෙන්නනවා. අපි මේ සම්මේලනයෙන් කියන්නේ මීට වඩා කැපවීමෙන් කරන එක ගැනයි. අපේ එක අරමුණක් විදිහට අපි දෙවියන් වහන්සේ පවසන කාරණාවලට හොඳින් ඇහුම්කන් දීමට කැපවීමක් කරමු. අහන්න, ඔයාව කරදරෙන් වළක්වන්න දෙවියන් වහන්සේ ඔයාට උත්තර දීමට උත්සාහ කරනවා. ඒ වගේම උන්වහන්සේ හිත වෙනස් කරන්නේ නැහැ. ඒකෙන් උන්වහන්සේගේ හොඳ නොසලකා හැරෙන්නේ නැහැ. ඊළඟ වතාවේදී උන්වහන්සේ මීට වඩා පහසු පිළිතුරක් දෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඒ වගේම මන් දන්නවා, ඒක මන් දන්නවා. මේ කාමරයේ ඉන්න හැම පුද්ගලෙක්ම දෙවියන් වහන්සේට පක්ෂපාතී නැති නිසා කැමැත්ත දක්වන හැම කෙනාටම වචනය කියන බව. වචනේ ඉගෙන ගන්න ඕනෑම පුද්ගලයෙක් මං කියන්නේ ඒ වචනය අධ්‍යයනය කරන ඕනෑම කෙනෙක් ඒක ඔයා තුළට ගත්තොත් ඒක නිකන් තොරතුරක් විතරක් නෙමෙයි. ඒක එලිදරව්වක්. ඒ කාරණාව සම්බන්ධයෙන් ඒක වතාවක් විතරක් කිරීමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේ කිව්ව කාරණාව ආපහු කරන්න. කාටවත් බෑ ඒක කරන්නේ නැතුව ආපහු වෙවිලා මට කියන්න දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ වෙනස් කරුවේ නෑ කියලා. ඉතින් මං හිතන්නේ වගකීම් වලින් ටිකක් මං අද ඔයාට දාන්න ඕනේ. වගකීම් ටිකක්. වචනේ ගෙනෙන්න මහන්සි වෙමින් අධ්‍යයනය කරුවා අය නිසා නෙමෙයි. ඔයාට ඇහුණු දෙයින්. ඇත්තටම ඔයා කරන දේ ඔයා සතුයි. ආමෙන්. වපුරන්නගේ උපමාව. මාක් 4:1 සිට 9. නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්නට පටන් ගත්සේක. එකල ඊතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස් වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවක නැගී වැඩහුන්සේක. මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය. උන්වහන්සේ බොහෝ කාරණා උපමා වලින් ඔවුන්ට ඉගැන්වූසේක. කාරණාවක් පැහැදිලි කරනවා. උන්වහන්සේ Taman ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේ අසන්න විස්මයාර්ථ ලකුණ.
වපුරන්නා වපුරන්ට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. සමහර බීජ මග අසල වැටුනේය. පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. සමහරක් වඩා පස් නැති ගල්බිමේ වැටි පස් ගණන වූ නිසා වහා පැලවී ඉර උදා වූ කල අව්වෙන් දාලා මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටු අතරේ වැටුනේය. කටු වැවි ඒවා යට කළ බැවින් ඒවා පල නොදුන්නේය. තවත් සමහරක් තරුබිමේ වැටුනේය. ඒවා පැලවී වැඩි පල දෙමින් එකෙන් 30ක්ද එකෙන් 60ක්ද එකෙන් 100ක්ද බැගින් අස්වැන්න ඉපදවීය. ඇසීමට කන් නැත්තේ අසාවයි කීසේක. ඒ නිසා උන්වහන්සේ කියන කියමන හිත් ගන්නවා. අපි ඒවා ගැන බොහෝ කොට හිතන්නේ නැතුව ඇසීමට කන් නැත්තේ අසාවා කීසේක. එහෙම උන්වහන්සේ ඇත්තටම කියන්නේ මෙන්න මෙතන. ඔහු ඇත්තටම කියන්න උත්සාහ කරන්නේ මම මේ කියන්න හදන්නේ හැමෝටම. දැන් හැමෝටම කියන්නේ අහන්න කියලා. උන්වහන්සේ එහෙම පටන් ගන්නවා. ඔයාට කන් නැත්තම් කියලා. කීකරුකම්. එක තැනක චර්මච්ඡේදනය වූ කන් නැතුව ඉන්න කියලා කියනවා. මට ඒ කාරණාව කියන්න පුළුවන්. වෙනස් අය වෙනස් විදිහකට ඒක අහන්න පුළුවන්. ඒක ඔවුන්ගේ හදවතේ තත්වයේ මත රැඳෙන අතර සමහරුන්ට කොහොමත් ඇහෙන්නේ නැහැ. ඒක ඔවුන් විසි කරනවා. ඒකට කිසිම දෙයක් කරන්න අවස්ථාව දෙන්න කලින්ම. දැන් සුපිරි වෙළඳසල් හා යන්ත්‍ර වලින් ගොවිතැන් කරන ලෝකයේ තුල මේ වපුරන්නාගේ උපමාව අපි එවලේම සම්බන්ධ නොවෙන්න ඉඩ තියෙනවා. මොකද උන්වහන්සේ පාවිච්චි කළේ උදාහරණ ඒ කාලේ සංස්කෘතියට අදාළ වුණු ඒවා. ඒ උපමා කතා උන්වහන්සේගේ දවස්වල තිබුණු ගොවි ප්‍රජාවෙන් උපුටාගත් එකක්. ඒත් උන්වහන්සේට ඇහුම්කන් දුන්න අය සම්බන්ධ වෙනවා. ඉතාමත්ම ධනවත් අය හැර ඒ කාලේ හැමදෙනාම ජීවත් වුණේ ගොවිතැන් කිරීමෙන්. දැන් මගේ ආච්චිට ගෙවත්තක් තිබුණා. මං ඒ ගෙවතේ ටිකක් හිටියා. ඒ නිසා මං ගොවිතැන් ගැන දන්නවා. ඇත්තටම මං ගොවියෙක් නෙමෙයි. මං ටිකක් දන්නවා. ඔයාලා සමහරු වගා කරලා ඇති. එළවලු නොවුනත් අඩු ගානේ මල්. ඒ නිසා දන්නවා. පළමු කොට බීජයක් පැලකලොත් මිසක් අස්වැන්නක් නොලැබෙනවා කියා අපි දන්නවා. ආමෙන්. පොළව තියෙන තුරු වපුරන කාලය හා නෙලන කාලය තියෙනවා. ඔයා ඉතින් වපුරන්නා වෙන්නේ ශුද්ධාත්මයාණන්. දැන් උන්වහන්සේ ඒත් මගේ කටහඬ අද පාවිච්චි කරනවා. දේව වචනේ නැමැති බීජය ඔයාගේ ජීවිතයට වපුරන්නේ ශුද්ධාත්මයාණන්. ඔයා ඇත්තටම ඒක ඇහුවොත් ඔයා ඇත්තෙන්ම යමක් අල්ලා ගන්නවා. මං කිව්ව හැම දෙයක්ම ඔයාට මතක නෑ කියලා මට තේරෙනවා. හැම දෙයක් මද පහසු කරලා ජනතාවට බයිබලේ බලන්න පවා ඕනේ නෑ. සියල්ලක් තිරේ තියෙනවා. මං හිතන්නේ අපි මිනිස්යන්ට ලොකු උදව්වක් කෙරුවේ නෑ කියලා. දැන් ජීවිතේ ඔවුන්ට ලේසි. එක පණිවිඩයක් අධ්‍යයනය කිරීම වෙනුවෙන් මට කරන්න සිද්ධ වෙන දේ ඔයා දකින්න ඕන. දැන් ඔයාගේ පරිගණකය අරගෙන ඔයාට ඕන වෙන ඕන දෙයක් ඔයාට හොයාගන්න පුළුවන්. පොතක මට ඇත්තටම කැමති වුණ ප්‍රකාශනයක් මං කියෙව්වා. කාට හරි ඔවුන්ට කැමති අන්දමට දෙවියන් වහන්සේට ළඟා වෙන්න පුළුවන්. ඒක රැඳෙන්නේ ඔයා ඒ වෙනුවෙන් කොපමණ කාලයක් යොදවනවද කියන එක මතයි. දෙවියන් වහන්සේ උන්වහන්සේට ලං වෙන විශේෂ අතලොස්සක් විතරක් අහුලා ගන්නෙ නෑ. ඔයා දන්නවා උන්වහන්සේට ඇතෙන්ම ළඟින් ඉන්න හැමදෙනාටම ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපේ කාලයෙන් අපි මොනවද කරන්න කියලා අපේ ජීවිතය තුළ තෝරා ගැනීම තියෙනවා. ඒ නිසා මේ උපමා කතාවේදී ඒ ගැන සඳහන් වෙලා නෑ. ඉතින් සමහර අය වෙනුවෙන් ඒක හොඳ අතකට ක්‍රියාත්මක වුණා. අනිත් අයට නෑ. මොකද සමහරුන්ට ලැබුණු බීජවල ගුණය අනිත් අයට ලැබුණු ඒවට වඩා හොඳ ඒවා. මං අද දමන බීජය සම්පූර්ණයි. ඒක නිරෝගී, ඒක විශිෂ්ට බීජයක්. ඒ නිසා බීජේ වරදක් නෑ. ඔයාට මේන් කිසිවක් ලැබෙන්නේ නැත්තම් ඒ බීජය නිසා නෙමෙයි. ඒක ඔයාගේ හදවතේ තත්වයක් හා ඔයා ඒක අහන විදිහයි. පස් වර්ග 4.
හදවත් වර්ග 4ක්. පළමුවැන්න තද පසක්. බීජ වපුරන්ට ඒක ඊටාම තදයි. මූලිකව ඔහු බීජවලින් පිරුණු බෑගයක් ඔහුගේ බෙල්ල වටා නිකන් දමාගෙන ඔහු ඒව නිකන් විසි කරලා ඒ වගේම ඒක හරියට මං අත කරනවා වගේ මං නිකන් පිටතට විසි කරනවා. අපි ඔහායෝ නගරයේ මේ කාමරේ දහස් ගානකට ආසන්න අය එක්ක ඉන්නවා. මේ පණිවිඩය පටිගත කරලා භාෂා 100කට වඩා ලෝකේ පුරා යවනවා. ඉතින් ළමයෝ අද අපි වපුරනවා බීජ එළියට විසි කරමින්. ඒත් ඔයා දන්නවා සමහර ඔවුන්ගේ රූපවාහිනී නරඹමින් කියන්නේ අනේ තවත් බයිබල් රැස්වීමක්. ඒක නිකන් මොකද? ඔවුන්ගේ ගැටලුව තියෙන්නේ හදවතේ. ඔවුන්ට ආකල්පයක් තියෙනවා. සමහරුන්ට මං වගේ අයට විරුද්ධ ආකල්පයක් තියෙනවා. මේ වෙලාවේ ආකල්පය තියෙන්නේ ඇයිද කියා පවා ඔවුන් දන්නේ නැහැ. අපි විශ්වාස කරන කාරණා පුදුම සහගතයි. අපි ඒව විශ්වාස කරන්නේ ඇයි? ඒකවත් අපි දන්නේ නැහැ. කෙනෙක් යමක් කිව්වා අපි හා කිව්වා. සමහර බීජ හීනි ගල් බිමේ වැටුණා. සමහර බීජ කටු අතරේ වැටුණා. සමහර බීජ සරුපසේ වැටුණා. පස්සේ ගෝලයන්ව පැත්තකට ගෙනල්ලා ඔයාලට මේ උපමා කතාව තේරුම් ගන්න බැරි නම් අනිත් උපමා කතාවන් නොතේරෙනවා කියලා කිව්වා. මම මේ වෙනුවෙන් සූදානම් වෙනකොට මේ තරම් ඇත්තටම මං ඒ ගැන හිතලා තිබුණේ නෑ. මේක ඇත්තටම වැදගත් කියලා උන්වහන්සේ කිව්වේ බලන්න. ඔයා මේ දේ තේරුම් ගත්තේ නැත්නම් ඔයා කිසිම උපමා කතාවක් තේරුම් නොගන්නවා කියලා. මේක මට වර්ග කරන්න ඉඩ දෙන්න. එහෙම යේසුස් වහන්සේ කිව්වේ ඇයිද කියලා බලමු. පළමු කොට උන්වහන්සේ ආවේ ඇයිද කියලා මිනිසයන් ඔවුන්ට තේරුනේ නෑ. යේසුස් වහන්සේ ආවේ විප්ලවයක් ගෙන එන්න. විප්ලවයක් කියන්නේ සම්පූර්ණයෙන්ම අනිත් අතට හැරවීමක්. යමෙක් කැවිත් කරන්න පටන් ගන්නවා. එයින් වෙනස් වීම සිද්ධ වෙනවා. උන්වහන්සේ ගෙනා විප්ලවය මිනිසයන්ට තේරුන්නේ නෑ. ඔවුන්ට ඕන උනේ බලාපොරොත්තු උනේ උන්වහන්සේ අසාධාරණ ආණ්ඩුවකට විරුද්ධව නැගිටලා තමන් වෙනුවෙන් පොළවේ සිංහාසනයක් ඉදිකරමින් ලෝකේ පාලනය කරන්නයි. උන්වහන්සේගේ ගෝලයෝ ඇත්තටම හිතුවේ උන්වහන්සේ යම් තැනක සිංහාසනයක් ඉදිකරලා ඔවුන් වැදගත් අය වෙලා උන්වහන්සේ අනදීලා හැම දෙයක්ම හරිගස්සයි කියලා. යේසුස් වහන්සේ තමන්ගේ දේශනාව මුලදී මං කියන්නේ තමන්ගේ සේවය මුලදී ප්‍රකාශ කරුවේ දේව රාජ්‍යය මෙතන තියෙනවා. උන්වහන්සේ හැඳින්වුවේ ඒක රහස් රාජධානියක්. ඔවුන් ඇදහිලිවන්තයෙක් වුණොත් මිසක් ඒක කාටවත් තේරුම් ගන්න බෑ. ආමෙන්. මම පණිවිඩයෙන් කොටසක් වෙනස් කළා. සම්මේලන එකක් හෝ දෙකක් අපි ජීවත් වෙන රහස් රාජධානි ගැන මං ඒකට උඩු යටිකුරු රාජධානිය කියලා නම් කරන්න කැමතියි. මොකද ඒක ලෝකයකට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයි. ඔයාට වැඩියෙන් ඕනේ නම් ඔයාට තියෙන දේෙන් යමක් දෙන්න ඕනේ. ඔයා පළමුවෙනියා වෙන්න. ඔයා අන්තිමයා වෙන්න කැමැත්තක් දක්වන්න ඕනේ. යමෙක් ඔයාගෙන් ඔයාට අයුක්තිසහගතව සලකනවා නම් ඔවුන්ට සමාව දෙන්න. ඔයා මීට වඩා කුතුහලයක් ඇති කරගන්න එක හොඳයි. ගැලවීම නැති අයට වෛර කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒ වගේම පලිගැනීමට හා තිත්තකමින් පිරීලා ඉන්න එක ඔවුන්ව කාදමලා ඔවුන්ගේ ජීවිතේ විනාශ කරනවා. දෙවියන් වහන්සේ අපිට හැකියාවක් දෙනවා. උන්වහන්සේ අපිට පුළුවන්කම දෙනවා. අපිට වැරදියට සැලකූ පුද්ගලයාට දයානුකම්පාව දක්වන්න. යේසුස් වහන්සේ කෙරුවා වගේ පියාණනි ඔවුන්ට කමාවුව මැනව. මක්නිසාවද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුන් නොදැනති කියා අපිටත් කියන්න පුළුවන්.
වහන්සේට ඕන උනේ ඒ රාජධානියේ ඔවුන්ට මවා ගන්න පුළුවන් හොඳම ජීවිතයේ ඔවුන් ජීවත් වෙන්න. සම්පූර්ණ රාජධානියේම මේ රහස් රාජධානියේ පදනම ගොඩනැගුවේ දේව වචනය අහමින් තේරුම් ගනිමින් හා ඒ මත ක්‍රියා කිරීමෙන් යන එක් දෙයක් මතයි. මේ පොතේ තියෙන වචන කොයිතරම් බලවත්ද දැනටමත් දන්නේ නැති යම් කෙනෙකුට මං කොහොමද ඒක කියන්නේ කියලා මන් දන්නේ නැහැ. මයික් අද මං එක සාක්ෂි යුගලක් බෙදාගත්තා. ඒ මෙතන ඉන්න ලස්සන එමීෂ් කාන්තාවන්ගෙන් එක්කෙනෙක්. ඇය මං වගේම අපයෝජනයට පත් වුණු බව මට කිව්වා. ඇය උපකාරයක් හොයමින් හිටියා. ඇය මහජන පුස්තකාලයට ගිහින් මගේ පොත් කීපයක් හොයාගත්තා. මිනිස් සිතනම් ඌ යුදපිම කියන පොත ඇගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා. දැන් ඇය උගන්වනවා. ඒ මගේ පොත නිසා නෙමෙයි. ඒකත් එක්ක කරන්න මොනම දෙයක්වත් නැහැ. ඒක දේව වචනයයි. දේව වචනේ එතරම්ම බලවත්. ඒ නිසා තමයි ඔයා මෙතනට ඇවිල්ලා අද අපිට තියෙන්න ඕන තරමට වඩා සීතල තියෙන ගොඩනැගිල්ලක ඉඳගෙන ඉන්නේ. දේව වචනේ තුල බලය තියෙනවා. ඔයා දේව වචනේ අහනකොට ඔයා සාමාන්‍ය වචන අහන්නේ නැහැ. ඔයා බලවත් පතුරම් වගේ. ඒත් දැන් අහන්න දේව වචනේ ආහාර වගේ. ඔයා ඔයාගේ ආහාර සම්පූර්ණයෙන් ගිල්ලොත් ඔයා නිකන් විකනවා නම් එයින් පෝෂණය ලැබෙන්නේ නැහැ. දේව වචනේ සම්බන්ධවත් එහෙමමයි. අද මම කතා කරනවා. ඔයාට අහන්න පුළුවන්. ඔයා එයින් මොනවත් ලැබෙන්නේ නැහැ කියලා මං කියන්නේ. එයින් කොටසක් රැඳෙන්නේ දේව වචනේ කොයිතරම් ඔයා දන්නවද කියන එක මත. ඒත් ඔයා කාරණා තදින් අල්ලගත්තොත් සමහර විට මං කිව්ව යමක් ඉක්මනට සටහන් කළොත් එයින් ඊළඟට ගෙදර ගියාම ඔයාට යම් වැඩක් කරගන්න පුළුවන්. බයිබල් පද බලන්න. වචනවල අර්ථකථන බලන්න. ඒ විෂය සම්බන්ධව ඔයාට හොයාගන්න පුළුවන් හැම පදයම බලන්න. ඔයා ඔයාගේ බයිබලයේ හදාරා ඒ පද හොයාගෙන ඒ දිහා බලලා වෙන කෙනෙක් ඔයාට කියනවට වඩා ඔයාම කියෙව්වොත් ඒක ඔයා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් පුදුම සහගත දෙයක්. මං ඔයාට කියන්න ඕනේ මං අද කියන දේවල් ගැන. පුදුම සහගත දෙයක්. මං ඔයාට කියන්න ඕනේ මං අද කියන දේවල් ගැන. මං ඉතා ශක්තිමත් බව මට දැනෙනවා. සත්‍ය වෙනුවෙන් ඔයා දෙන්නා වූ සිතුවිලි හා අධ්‍යයනය කිරීමේ මිම්ම වෙන යම් කෙනෙක් අපි වෙනුවෙන් ඔක්කොම කරන්න ඕනි කියලා අපි හිතන එකෙන් අපි ගොඩ වෙන්න ඕනේ. ආමෙන්. යේසුස් වහන්සේ ආවේ විප්ලවයක් ගෙනීමටයි. ඒත් ඒ ඔවුන්ට ඕන උන විප්ලවයට වඩා වෙනස් එකක් වුණා. ඉතින් අපි දෙවියන් වහන්සේගෙන් අහන්න කැමති බව අපි ඔක්කොම අය කියනවා. ඒත් හැමෝම ඇහුම්කන් දෙන්න කැමති නෑ. ඔයා දන්නවද ඔයා අහන දේ ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔයා පාවිච්චි කරන මිම්මෙන් ඔයාට ආපහු මැනලා නැවත දෙන්න යනවා. තවද ඔයාට වැඩියෙන් එකතු කරනු ලබනවා. එහෙමයි බයිබලය කියන්නේ. අද ඉගැන්වීම උපුටා ගත්තේ වපුරන්නාගේ උපමාවෙන්. ඒක වැදගත් උපමා කතාවක්. මට ඇත්තටම ඕනේ දිනපතා ඔයාගේ කාලය ආයෝජනය කරමින් ඒ තුල වචනය ඉගෙන ගැනීමට පටන් ගන්න ඔයාව ධෛර්යමත් කරන්නයි.